හයි කොහොමද ඔයාලට කර්ටන් ක්‍රීපර් ප්ලාන්ට් එක ගැන ඒක බලාගන්නේ කොහොමද කියලා දෙන්නම් කියලා මම ඔයාලට ප්‍රොමිස් වුණා වීඩියෝ එකකින්. ඉතින් අද මම ආවේ එකට දැනට ඔයාලගේ තියෙනවා ගොඩක් පැල සවුත්තු වෙලා තියෙන්නේ, කොළ හැලිලා තියෙන්නේ, නාටු වෙලා තියෙන්නේ කියලා මට කමෙන්ට් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි කතා කරමු එහෙම වෙන්න හේතු මොනවාද කියලා. මම හිතනවා මේ මට කමෙන්ට් කරපු ගොඩක් අයගේ කර්ටන් ක්‍රීපර් ප්ලාන්ට් එක දැනට තියෙන්නේ පොට්ස් වල කියලා. ඉතින් එතකොට අපිට ප්‍රධාන කරුණු පහකට යන්න පුළුවන්. අපි මුලින් බලන්න ඕනේ ඔයාගේ කර්ටන් ක්‍රීපර් ප්ලාන්ට් එක හදලා තියෙන පස තද වෙනවද කියලා. හේතුව මුල් දුවන්න පස බුරුල් වුණොත් තමයි මුල් දුවන්න පුළුවන්. ඊළඟ කාරණේ ඔයාලා බලන්න මේකට වතුර තත්ත්වය කොහොමද කියලා. ගොඩක් තද අවුල් තියන්න පුළුවන් කර්ටන් ක්‍රීපර් ප්ලාන්ට් එක. නමුත් වතුර අවශ්‍යයි. අවුව හොඳටම තියෙන දවස්වල දිනකට එකවරක් අනිවාර්යෙන් වතුර දැමිය යුතුයි. අපිට ඊළඟට යන්න පුළුවන් ඔයාගේ කර්ටන් ක්‍රීපර් ප්ලාන්ට් එකට ඔයා කොහොමද පොහොර දාන්නේ කියලා බලන්න. අපිට පුළුවන් ගෙදර විදිහට දානවා නම් සාමාන්‍ය ගොම පොහොර ටිකක්. එහෙම නැත්නම් කොම්පෝස්ට් ටිකක් වගේ දාන්න. එහෙම නැත්නම් කැට පොහොර වර්ග වලට යන්නත් පුළුවන්. නයිට්‍රජන් වැඩි ඕනම පොහොර එකක් දාන්න පුළුවන්. හැබැයි නයිට්‍රජන් වැඩි කැට පොහොර જાතියකට යනවා නම් ඔයාලා අනිවාර්යෙන් සති දෙකකට පාරක්වත් පොහොර දැමිය යුතුමයි. අපිට ඊළඟ කාරණේ විදිහට යන්න පුළුවන් ඔයා බලන්න ඔයාගේ කර්ටන් ක්‍රීපර් ප්ලාන්ට් එකේ කෘමි හානි ඇවිල්ලාද එහෙම නැත්නම් දිලීර හානි ඇවිල්ලාද කියලා. කෘමි හානි නම් ඔයාලට බලාගන්න ලේසි. කොළ අග සුදු පාටට පිටි මකුණ වගේ ඉන්න පුළුවන්. ඒකත් බලන්න. එහෙම නැත්නම් දිලීර හානි තියෙනවා නම් කොළේ ඔයාගේ තියෙන ප්ලාන්ට් වලට මේ ට්‍රීට්මන්ට් එක කරලා බලන්න. රිසල්ට් එක සති දෙකකින් පස්සේ අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. Thank you.